හයි ගයිස් කොහොමද ඔයාලට මම මේ මහරගමට යන ගමන් ඉන්නේ. අද නම් මම යන්නේ ට්‍රිප් එකක් නෙමෙයි. අද යන්නේ මගේ පොඩි වැඩවලට ටැබ් එකක් ගේන්න. ඒ ටැබ් එකේ නම තමයි Blackview Mega 2. මේකේ RAM එක 12GB, storage එක 256. මේකේ RAM එක තව GB 24ක් memory එකකින් update කරන්න පුළුවන් කියනවා. ඒ වුණාට මම අහලා තිනවා එහෙම කරා කියලා තේරුමක් නැහැ කියලා. මම මේ ගන්න ගියේ මහරගම චින්තන GSM එකට. මම ගොඩක් තැන්වල බැලුවා. ඒත් කොකෝ එකෙන් ගෙවන්න දෙන අඩුවට තියෙන තැනකට තිබ්බ මේක තමයි. මේ තියෙන්නේ ටැබ් එක. මම මේක ගන්න ගියත් පොය දවසක. පොය දවසෙත් වෙලාවට ෂොප් එක ඇරලා තිබ්බා. මේකේ වටිනම දේ මේකට අවශ්‍ය හැම දෙයක්ම හම්බෙනවා. මම මේක ෂොප් එකේදීම අන්බොක්ස් කරේ මේකට හම්බෙලා තිබ්බ ටෙම්පර්ඩ් ග්ලාස් එක ෂොප් එකේදීම අලව ගන්න ඕන හින්දා. ඊට පස්සේ ඒකත් අලවගෙන මම එන්න පිටත් වුණා. මේ දවස්වල ක්‍රිස්මස් සීසන් එකේ හින්දා ලස්සන බෑග් එකකුත් හම්බුණා. ඔයාලට දැන් මේ පේන්නේ මං ගෙදර ගෙන ආපු ගාම අන්බොක්ස් කරපු එක. ඔයාලට කියන්න මම මේක අරන් ගෙදර එනකන් නොයෝ සිල්ලෙන් හිටියේ. අනිත් එක මේකේ ඩෙස්ක්ටොප් මෝඩ් එක ඔන් කරන්න පුළුවන් ඔප්ෂන් එකකුත් තියෙනවා. මේකේ අඩුවකට කියලා තිබ්බේ මවුස් එකේ බැටරි දෙක විතරයි. ඒකත් මං කලින් ගෙන ආපු එකක් තිබ්බ හින්දා ඒක ප්‍රශ්නයක් වුණෙත් නැහැ. කීබෝඩ් එක නම් තියෙන්නේ charge කරන්න. මීට අමතරව ටච් පෙන් එකකුත් හම්බෙලා තිබ්බා. තව හෑන්ඩ් ෆ්‍රී දෙකක්, තව සම්පූර්ණ charger එකක් තිබ්බා. මේක නම් ඇත්තටම ගෙවන ගානට මාර වටනවා. මේකේ කැමරාව නම් මහ ලොකු ක්වොලිටියක් නැහැ. ඒත් zoom meeting එකට වගේ නම් හොඳටම ඇති. මම මේ පාවිච්චි කරන්නේ ජපානයෙන් ගෙනාපු tripod එකක්. විශේෂම දේ මේකේ බැටරි එක මිලිඇම්පියර් 9000ක් තියෙනවා. මට හිතෙන්නේ මේක ටැබ් එකක් වුණත් දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මේ තියෙන ඒකට හම්බෙච්ච කීබෝඩ් එක. මේක නම් නියමයි. අතට මාර සැහැල්ලුයි. වටිනම දේ තමයි charge කරන්න පුළුවන් වෙච්ච එක. මේ තියෙන ඒකට හම්බෙච්ච mouse එකයි. mouse එකයි touch pen එකයි. මේ දෙකත් හොඳ ක්වොලිටි එකකට තියෙනවා. මේකේ සවුන්ඩ් එකත් හොඳයි. අහලා බලන්නකෝ. ඊට පස්සේ ටැබ් එකේ වැඩේ ඉවර වෙලා අපි එහෙම ගියා ටවුන් එකට මාළු ගේන්න. පුදුම ලස්සන මාළු ගොඩක් හිටියා. අපි ගත්තේ මේ මාළු ටික. දැන් ඔය මම අතට ගත්තේ ඒ මාළු ටික තමයි අපි අරන් ආවේ. මේ මාළු ටිකට උනේ රුපියල් 200යි. මීට කලින් මම පොඩි කාලේ ඇති කරාට පස්සේ ගෙදර මාළු ඇති කරලම නැහැ. ඊට පස්සේ හදන්න ඕන විදිහත් අහගෙන ගෙදර අරන් ආවා. ඊට පස්සේ මාළු ටිකට ටැංකියකුත් අරගෙන ටැංකියට මාළු ටික දාලා අපේ කාමරෙම තියාගත්තා. වීඩියෝ එක මෙච්චරයි. thank you වීඩියෝ එක බලුවට subscribe කරලා support එකක් දෙන්න.